ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නැහැනේ ආන්ටි. මගේ පුතා කසාද බඳින්න කැමතිද? මොනවද දැන් උඹලා අම්මා කියන්නේ අර? අනේ මන්ද මම වැඩේ කයිද දන්නේ නැහැ. එයා හරිම ලස්සන කෙනෙක්නේ. ඔයාව හොඳට බලාගනි. කිසිම නරක පුරුද්දක් නැහැනේ. බලන්නකෝ ඒ ආදරේ නේද? ඔයාව හොඳට බලාගනි. මාසෙට රුපියල් ලක්ෂ 2ක් පඩි හම්බෙනවා. අම්මලගේ හැටි බං ඔය. ඇත්තටම උඹ ලක්ෂ 2ක් හොයනද මාසෙට? හොඳට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් නේ. ෂන්ෂයින් රෝහලේ ડોක්ටර් කෙනෙක් විදිහට එයා වැඩ කරනවා. මල කෙලියයි. උඹලගේ අම්මලගේ අයියාගෙන කියන්නේ අම්මේ හෝ පොඩකින. මේ යන්නකෝ මං කියන දේ අහන්නකෝ. ඒ මේ අතාරිනවා. මොනවද මේ කරන්නේ? මං ආදරේ කරන එක අයියට සෙට් කරන්න හදන්නේ. යන්නේ. මං ඔයා විශ්වාස කරන්නේ නැහැ. බොරු කියන්න එපා. අයියෝ මගේ කියලා ආදරේ අම්මේ. ඈ? ඔයා එළමයට කිව්වද? ඒක තමයි ඔම්මේ නන්දිට කිව්වේ ආද? නෙමෙයි නිකා ඉන්න මං කතා කරන්නේ. එයි අතාරිනවා. එන්නකෝ අම්මේ එන්න. මම මේ රායල් සීමාවෙන් කර්මාන්ත ශාලාවක් ගන්න හදන්නේ. මම එක කරන් දෙන්නද සර්? එපා. ජපානයේ මම දන්න කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක මේ වැඩේ කරන එක ගොඩක් ලේසි. ඔව්. මේක දැම්මොත් එimhe රැකියාව 7000ක් එනවා. හරි ලේසිනේ. මිනිස්සු කීයකට උදව් වෙනවද? දන්නවද? ඔතනින් පවුල් 30000කට වැඩිය එයාලගේ බඩගින නිවන්න පුළුවන්. ඇත්තටම සර් මාරයි. මටත් ඔයා වගේ කරන්න නැත්තම් මං හරිම ආසයි සර්. මං ඉතින් උත්සාහ කරා. ඒ වුණාට ඉතින් මේකට බාධා කරන කෙනෙක් ඉන්නවද? කවුද එහෙම කරන්නේ? ජෙන්ඩර් රෙඩ්ඩි. ඊටම දරුණු පුද්ගලයෙක්. එයා තමයි පැත්තේ පතල් ටික ඔක්කොම අල්ලගෙන ඉන්නේ. එයාට තමයි හැමදේම ලැබෙන්න ඕනේ. දේවාල ඒ හැමදේම මිනිස්සු අතර අරන් දෙන්නේ. එයාත් එක්ක හැප්පෙන එක ලේසි නෑ. ඇත්තටම ගොඩක් භයානක මිනිස්සෙක්. පාඩවසරෙන් මේ ඉඩම් වල පදිංචිලා තියෙනවා. ඒක කරන්න බෑ එහෙම. තේරුණාද? ඒව රජයට අයිති ඉඩම්. ඔයාලා කොහොමද එහෙම කරන්නේ? මේක කරන්න බෑ. ඒවා මගේ මස්තිනට අයිති ඉඩම්. ඔයාට ගන්න අයිතියක් නෑ යාව. ඒ නිසා මේවා මට දෙන්න. එයාගේ මස්සිනාව ඉතා සාහසික ලෙස ඝාතනය කරලා තිබ්බා. එහෙනම් මිනිස්සෙක් වෙන්න බෑ සර්. ඒ වගේ මිනිස්සු මේ ලෝකෙට හරියන්නේ නැහැ. අයින් කරලා දාමු සර්. අපි බලමු මොකක් හරි. ප්‍රශ්නේ තමයි මගේ හතුර වෙන්න හදන්නේ. මගේ බෑන තේරුණාද? මට පුළුවන් යාව ආරක්ෂා කරගන්න විතරයි. හැබැයි ඉතින් ඒව මරන්න නම් බෑ මට. මගේ අයියාගේ දුවට ඒ මිනිහ නොසෑහෙන තරම් වද දෙනවා. ගොඩක් පව් එයා. දුක් විඳිනවා හැමදේම. මට දරා ගන්න බෑ මේවා. මොකද උනේ පුතේ? මාමා කොහෙද? මොකද්ද උනේ කියලා කියන්නකෝ. මං එහෙම මාමා කොහෙද කියලා විතරයි. එයා මේසි ළඟට වෙලා ඉන්නවා. පාර්වති දුවේ මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි ඔයා වෙන දේවල් දන්නේම නැද්ද මාමේ? මගේ මහත්තයා අපරාධ කරනවා ඔයා ඒව නවත්තන්න හදනවා. ඔයා හොඳටම දන්නවනේ. ඔයා එහෙම කරන්න එයා මට දසවත් දෙනවා. ඔයාමනේ එයාව මට කසාද බන්දලා දුන්නේ. මං දන්නවා ඔයාට කවදාවත් එයාව මරලා දාන්න බෑ මාමේ. මං හැමදාම මේ විදිහේ දුක් විඳ ඉන්නවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා මේ ෆයිල් එකේ ආපු මිනිහා අන්න මගේ මහත්තයා ළඟ ඇවිල්ලා වැඳ වැටෙනවා. මේ ගල් කොරිය අතැල්ල දාන්න මාමේ. මට ආපහු මෙහෙම එන්න වේද කියන්න මම දන්නේ නෑ. එයාගේ කතාවට පස්සේ මං අඩියක් පස්සට ගත්තා. ඒකෙන් මේ ගමට ලොකු හානියක් වුණා. ඒ කියන්නේ අපලියක් විදිහට නම් තියෙන්නේ එයාගේ බිරිඳව නේද? මේක හරියන්නේ නැහැ. එයා දැන් ඕනට වැඩි වෙලා වගේ සර්. සර්ට හිතෙන්නේ නැද්ද එහෙම? එයාව මරලා දාන්න සර්. ඒ සහිනා වෙන්නේ. ඒක අමතක ගන්න පුතේ. එහෙම අමතක කරන්න බෑ සර්. අත දෙන්නකෝ. මගේ අම්මා මේක කියන්නේ. ඔබේ වචනේ දෙන්න එපා. ඒත් එකපාරක් අත දෙන්න. මේක මතක තියාගන්න. සර් වැඩේ පටන් ගන්න. එතනින් එහාට මම එක බලා ගන්නම්. බෑනට මුකුත් කරන්න වෙන්නේ නැහැ. මම බලා ගන්නම් ඔයාට මුකුත් වෙන්නේ නැති වෙන්න. මෙන්න දිවුරුවා. මේව දැම්මම හරි ලස්සනයි නේද මෙයා?
ගීතා නෝනගෙන් ආශිර්වාද ගන්න. එයාට ගන්නන්න ඕවදනේ. ඔයා යන්න පුතේ. සුබපත් දිනක් ගීතා. මෙන්නම වට. සර්ට තෑන්ක්ස් කියන්න පුතේ. සර් කියන්න එපානේ. මොකද උනේ? සර් මට ගැහුවා අයියේ. ඒ මොකටද? කිසිම හේතුවක් නැතුව එයා මට සර්ට ගහනවානේ. ගිහලා මේ ගැන ඇහුවට හරියට උත්තරයක් දුන්නේ නැහැ. අම්මේ එයා ඇතුළට එක්ක යන්නකෝ පොඩ්ඩක් ගිහලා මොනවද කන්න දෙන්න. යන්න පුතේ. පුතේ ඒ මිනිහලන් තිරිසනෙක් පුතේ. එයාගේ අතේ විතරක් නෙවෙයි ඇඟ හැමතැනම පැල්ලම් තියෙනවා. එයාට මොන හරි කරදරයක් කළා වගේ පුතේ. මේ ගැන නම් මොනවා හරි බලන්න වෙනවා. ඇයි දෙයනේ පොඩි ළමයින්ට මෙහෙම කරන්නේ? May I come in, sir? Come in. මොකද පරක්කෝ? අද මගේ උපන්දිනය සර්. උපන්දිනේ කියලා පරක් වෙලා එනවද? එන්න මෙහෙට එන්න. බර්ත්ඩේ එක කියලා බෙලාවට එන්න බැරිද? ඈ? පරක්කු වෙන්න එපා. சொல்லு. මේ ඉක්මනට කාර් එක අරන් වරෙන්. මොකද වෙලා තියෙන්නේ? සර් ඔක්කොම ලෑස්ති කරලා තින්නේ. පොඩ්ඩක් බලන්නකෝ. සර් මේ බාලුගේ තාත්තා ආයිබෝන් සර්. මගේ නම රාමවෘති සුරාබදුව අමතන්ෂි ඉන්නේ. කරුණාකරලා වාඩි වෙන්න. Thank you sir. සර් මගේ පුතා සර් එයාට FIR එකක් ගොනු කරලා තියෙනවා. එයාගේ අනාගතෙත් එක්ක සතු වෙනවා සර්. මෙයා මේ ඉස්කෝලේ සර් කෙනෙක්ගේ අතක් කඩලානේ. ඉතින් මේක කරන්න තු මොනා කරන්නද අපිට කියන්නේ? ඔයාගේ මොනවද කියන්නේ? ඒ විදිහට මනුස්සෙට ගහන සිරිතක් තියෙනවද කියන්නකෝ. මේ